මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩිනවා. බුදුරජාණන් සංඝයාට වදාලා පරිපක්කෝ වයෝමයං පරිත්තම් මම ජීවිතං. මං දැන් ගොඩාක් වයසට ගිහිල්ලා ටිකයි තව ඉන්නේ. පහයෝ ගමිස්සාමි කතම් මේ සරණ මත්තම. මං ඔබ අත්හැරලා යනවා. මට සරණ කරගත්තා. සංඝ පිරිසට මේවා දරාගන්නට බැරි වෙන්න ඇති. මං ඔබ අත්හැරලා යනවා කෙනෙකුට දරාගන්නට බැරි වෙන්න ඇති. ඊළඟට අප්පමත්තා සතිමන්තු සුසීලා හෝද බික්කෝ අප්‍රමාද වෙන්න. සිහියෙන් ඉන්න සිල් රකින්න පින්වත් මහණෙනි. සුසමාහිත සංකම්පෝ හිත සමාහිත කරගන්නට. සචිත්ත මනුරක්කත හිත රැකගන්න. යෝයිමස්මින් ධම්ම විනී අප්පමත්තෝ විහස්සති. මේ ධර්ම විනී කවුරු හරි අප්‍රමාදව හිටියොත් පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිසති. එයාට මේ සංසාරේ ප්‍රහාණය කරලා දුකෙන් ඈතර වෙන්න පුළුවන්. ඒ සතර මහා උපදේශ වදාරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග පාවා නුවරට වඩිනවා. පාවා නුවරින් චුන්ද කර්මාර පුත්‍රයාගේ නිවසට දානයට වඩිනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ සෑම බුදු කෙනෙක්ම සම්බුදු වෙන දවසේ ඉස්සෙල්ලාම වළඳන්නේ කිරි ආහාරයක්, කිරිබතක්. පිරිනිවන් පාන දවසේ වළඳන්නේ මාංශයක්. මම නෙවෙයි, ඒක මේ බණ පොත්වල තියෙන්නේ. අපි ගොතල කියන කතා නෙවෙයි. සෑම බුදු කෙනෙක්ම පිරිනිවන් පාන්න කලින් වළඳන්නේ මාංශයක්. ඒ මාංශේ තවත් කෙනෙකුට දිරවන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේගේ අවසාන දානය නිසා. දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා ඒ සියලුම දිව්‍ය ඕජාව අර මාංශයට ඇතුල් කරනවා කියනවා. එදුර එවැනි දෙයක් වෙන කෙනෙකුට ගන්න බෑ ආහාරයට. ඒකයි බුදුරජාණන් වහන්සේ සූකර මාද්දවය කිව්වේ චුන්ද කර්මාර මේක මට විතරක් තථාගතයන් වහන්සේට විතරක් බෙදලා අනිත් ටික වලේ දාන්න කියලා. බුදුරජාණන් වහන්සේ සූකර මද්දවේ වැළඳුවට පස්සේ ගොඩාක් අසනීප වුණා. ලේ අතිසාරේ ලෝහිත පක්ඛන්දිකාව වැඩි වුණා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ තෝම සිහිනුවණින් අර පණ යන තරම් එන වේදනාව ඉවසා වදාලා 80 වෙනි වියේදී. ඊට පස්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පාවා නුවරින් පිටත් වෙනකොට ආනන්ද මට කලන්තේ. ඒ නිසා 4 ගුණයකට කළා මේ දෙපිට සිවුර දාන්නට. බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ල වුණ 80 වෙනි වියේ ඒත් ඉන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ගහක් මුල 4 ගුණයට නමලා සිවුර ඇතුරුවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඉංගමේ ත්වං ආනන්ද පානියං ආහාර ආනන්ද මට පැන් ටිකක් අරන් එන්න. පිපාසිතෝ මි ආනන්ද පිවිස්සාමි මට වතුර ටිකක් බොන්න ඕන. 80 වෙනි වියේ පිරිනිවන් වඩින තථාගතයන් වහන්සේ වතුර පොදක්වත් අරන් යන්නේ නැහැ. එතනින් ගලාගෙන යන ඇලක් තියෙනවා. ඒ ඇලේ කරද්ද 500ක් ගිහිල්ලා වතුර බොර වෙලා ස්වාමිනී වතුර බොර වෙලා. මගේ බුදුරජාණන් වහන්සේට අපිරිසුදු පැන් දෙන්නේ කොහොමද ආනන්ද ස්වාමීන් වහන්සේ හිතනවා. ඉදිරියේ කකුත්තා නදියේ තියෙනවා ළඟයි. ඒත් ආනන්ද මට පිපාසයි. බුදුරජාණන් වහන්සේට ඕනේ නම් මේ මිහි මණ්ඩල දිය පොකුණක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ 이르දීසේ පාවිච්චි කළේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඕනේ නම් කුසිනාරාව එක මොහොතින් ලං කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කළේ නැහැ. සිරිපා පියවරක් පාසා දකින්න කෙනෙකුට හරි සිත සලසන්ට උන්වහන්සේ පා ගමනින් වැඩම කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ආපහු පැන් ඉල්ලනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පැන් පාත්‍රය යනකොට අරන් වඩිනකොට බුදුරජාණන් වහන්සේ කරපු ඉරිදියක් නෙවෙයි. ඒ සම්බුද්ධත්වයට සාක්ෂි දුන්න මේ මහ පොළොව හෙළ වූ ඒ ධරතී මාන්තාවගේ ඉරිදියක්ද මම දන්නේ නැහැ. මේ සිත්පිත් නැති මහ පොළොවේ ගලාගෙන ගිය බොර වතුර නිල් කැටසේ පැහැදිලි වෙලා අච්චරියං අද්භූතං
ආශ්චර්යයි අද්භූතයි. ඒ පැන් පාත්‍රයක් අරගෙන ආනන්ද මුනිදු අපේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ පැන් වැළඳුවා. ආනන්ද නිපජ්ජිස්සාමි. ආනන්ද මට කලන්තේ සැතපෙන්න ඕන. මේන මේ සල් වෘක්ෂ දෙක අතර උතුරට හිසලා යහනක් පනවන්න කිව්වා. 45 වසරටම බටහිර දෙස බලාගෙන නැගෙනහිරට පිටුපා දකුණට සිරිපා දමා උතුරට සිරස යොමුකොට තථාගතයන් වහන්සේ ආයෙත් නොනැගිටින ඉරියව්වෙන් සැතපුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම වැඩ ඉන්නකොට මේ යමක සාල වෘක්ෂයෙන් මේ සල්ගසෙන් ඉරිදියක් නෙවෙයි මේක මහ පුදුමයක්. ඒ සුදු පාට රෑනට පිපෙන මල් සමම් පිච්ච සින්නාසේ මේ රන්මන් බුදු ශ්‍රී දේහයට වැටෙනවා. මේ බලන්න මගේ බුදුරජාණන් වහන්සේ සැතපෙලා පිරිනිවන් මංචකේ. පිරිනිවන් මංචකේ මෙහිම වැඩ ඉඳිද්දී සල් මල් එකිනෙක වැටෙනවා. ආනන්ද මේවා පරම නිපෙච්චාකාර නෙවෙයි ආනන්ද. මේවා පරම නිපච්චාකාර නෙවෙයි. ආනන්ද යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙනවා නම් ඒක තමයි ආනන්ද පරම පූජාව කියලා වදාලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ මල් වලින් වැටෙනවා. නතර වෙන්නේ එක දිගට මල් වෙපෙනවා. මේක ආශ්චර්යයක්. ඊට පස්සේ උපවාන ස්වාමීන් වහන්සේ ඉස්සරහ පවන් සලසලා හිටියේ. ආනන්ද මේ උපවානට අයින් වෙන්න කියන්න. ස්වාමීනි ඇයි මේ පින්වත් ආනන්ද දසදහසක් ලෝක දානතවල දෙවියෝ තථාගතයන් වහන්සේ අන්තිම වතාවට දකින්නවා කියලා ඇවිල්ලා ඉන්නවා. මේ උපවානගේ ශරීරයේ විනවිද දකින්න බෑ. ඒ දෙවිවරු මැස්විලි නගිනවා. මේ මහේසාක්‍ය භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නව නිසා අපිට පේන්නේ නැහැ කියලා. ස්වාමිනේ කොහොමද දෙවිවරු වැඩ ඉන්නේ? ඉද්දි කටු තුඩක් ගහන තැන දහස් ගාණක් ඉන්නවා කිව්වා. යොදුන් 12ක්. ඉදි කටු තුඩක් ගහන තැන දහස් ගාණක් දෙවිවරු කිලෝමීටර් 120ක් වට ප්‍රමාණයට ඉන්නවා කියනට හිතා ගන්න. කොච්චර දේව සමාගමක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ අන්තිම දර්ශනය. අන්තිම දර්ශනය. අබ ඇටයක් දැම්මට බිමට වැටෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද කාමයේ විහිතරාගේ නැත්තම් කෙහෙවලු කඩාගෙන අහසේ මවාගත්ත පොළවල් මත කැරකි අඬනවා බුදුරජාණන් වහන්සේ. අති කිප්පං චංකුං ලෝකේ අන්තර්දහන. ඊතා ඉක්මනට දහන් ඇස ලෝකෙන් නැති වෙනවා. අති කිප්පං භගවා පරිනිබ්බායති. සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉක්මනට පිරිනිවන් පානවා කියලා කෙහෙවලු කඩාගෙන අඬනවා කිව්වා. ආනන්ද යම් සිහියේ තියෙනව කාමයේ විතරාගී ධර්මය අවබෝධ කරපු දෙවිවරු තථාගතයන් වහන්සේ පවා පිරිනිවන් පානවා. ඒවන් අනිච්චා සංඛාරා කියලා අනිත්‍ය වූ සංස්කාර ගැන සිහි කරමින් සංවේගයෙන් වාසය කරනවා. ඊට පස්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අඬනවා අවුරුදු 80යි මේ සල්ගහකින් එහා පැත්තට වැඩලා. බුදුරජාණන් වහන්සේ වඩින්න කිව්වා ආනන්දට. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩි ආනන්ද මං කොච්චර කියලා තියෙනවද ප්‍රියමනාප දෙයින් වෙන් වෙන්න තියෙනවා කියලා. පින්වත් මහණෙනි මේ ආනන්ද බොහෝ කාලයක් මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් තථාගතයන් වහන්සේට උපස්ථාන කළා. පින්වත් මහණෙනි මේ ආනන්දයන්ගේ ආශ්චර්ය අద్భుත කාරණා පහක් තියෙනවා. මේ ආනන්ද දකින්නකොටම අනිත් අයගේ හිත පැහැදෙනවා. එතකොට ආනන්ද බණ කියනවා බලන්න හරි ආසයි. බණ අහන්න හරි ආසයි. අනේ බණ නතර කරන්න එපා කියලා මිනිසුන්ට හිතෙද්දී ආනන්දයන් බණ නතර කරනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිසම ආනන්දයන්ගේ දර්ශනයෙන් දහම් කතාවෙන් බණ ඇසීමෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක ආනන්දයන්ගේ ආශ්චර්ය අద్భుත කාරණාවක්. පින්වත් මහණෙනි මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කොච්චර අනුකම්පා කළාද? ජීවිතේ වැඩිම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවියේ කාගේ නමද වැඩිපුරම කියලා තියෙන්නේ? ආනන්ද කියලා.
අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර වාහනවන්තයිද. හැම වෙලාවෙම බුදු සිරුර දැක්ක කෙනා සිරිපා සංගලේ ඉස්සල්ලාම නල්ල තියලා වැඳලා තමයි උදේ වත් පටන් ගන්නෙ. එහෙව් ආනන්දයන් වහන්සේ මින් පසු කාගේ සිවුරුද මා සෝදන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ වත් ගැන හිතලා මට බොහෝ අනුකම්පා කළ මගේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනවම් පානවා කියලා උල්පතකින් වතුර හැලෙන්නාසේ නේත්‍රවලින් කඳුරු වට්ටවමින් උන්වහන්සේ අඬන්ට ගත්තා. අවුරුදු 80යි. මේ මිහි මණ්ඩලේ අපි ඔළුව තිබ්බේ නැති තැනක් නැහැ. පියාසර නොකරපු තැනක් නැහැ අහසේ. එතරම් සසරේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවටම වැඩියේ එතන බුදුරජාණන් වහන්සේ සසරේ 6 වතාවක් තමයි එතන කරුරිය කළා තියෙන්නේ. 7 වෙනි වතාවට තමයි බුදු සිරුර පිරිනවම් පාන්නේ. 8 වෙනි තැනක නෙවෙයි. ඒ නිසා හැම බුදුරජාණන් වහන්සේ නමක්ම එක තැන නෙවෙයි පිරිනවම් පාන්නේ. හැම බුදුරජාණන් වහන්සේ නමම ඉපදෙන්නේ එක තැන නෙවෙයි. ඒවා වෙනස්. ආනන්ද මල්ල රජදරුවන්ට ඉක්මනට එන්න කියන්න තථාගතයන් වහන්සේ පිරිනවම් පානවා අද පාන්දර වන්දනා කරගන්න ජීවමානව කියලා. හඬාගෙන කෙහෙවලු කඩාගෙන එයා යන්න ඇවිල්ලා තියෙන්නේ. සුභද්‍ර ඇවිල්ලා ඒ අතරින් කියනවා මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවිතේ පළවෙනි වතාවට නැවැත්තුවානේ කෙනෙක්. කවදාවත් නවත්තලා නැහැ. සුභද්‍ර තථාගතයන් වහන්සේට වෙහෙසයි සුභද්‍ර. බුදුරජාණන් වහන්සේට ඇහුණා ආනන්දයි සුභද්‍ර මාව වෙහෙසවන්නේ නැහැ එවන්න. සුභද්‍ර ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීනි හැම ආගමකින්ම එකම බණක්ද කියන්නේ කියලා ඇහුවා. සුභද්‍ර ඔය කතාව පැත්තකට දාන්න. සුභද්‍ර යම් ශාසනයක ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා නම් එතන තමයි පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ. හතරවෙනි ශ්‍රමණයා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රමණයෝ 4 දෙනාම සිටිනවා කිව්වා. පැවිදි වුණා. උන්වහන්සේ ඒ විලාවේ මරහත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයා. ඊළඟට පින්වත්නි තුන් ලෝකෙට සෙත සලසා වදාළ අමා ධර්මයේ දේශනා කොට වදාළ දුක් සන්තාප දුරු කර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් හිබි ඒ මහං කාරුණිකයන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබට මොකක් හරි අහන්න තියෙනවා නම් අහන්න මේ ධර්මයේ මාර්ගයේ ප්‍රතිපදාව ගැන නිහඬයි සංඝයා. ඔබට අහන්න බැරි නම් ඔබ යාළුවෙකුට හරි කියලා අහන්න මොකක් හරි අහන්න තියෙනවා නම් මේ මාර්ගයේ ප්‍රතිපදාව ශාසනය ගැන. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආශ්චර්යයි ස්වාමීනි කිසි කෙනෙකුට ධර්මයේ ගැන සැක නැහැනේ. ආනන්ද මෙතන ඉන්න සියලු දෙනා මාර්ගඵලලාභී කිව්වා. අවසාන කෙනා සෝතාපන්නයි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට සංඝයා දෙස බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්තිම බුදු වචනේ සඳ මඩල බැසගෙන ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි වූ අන්තිම වතාවට මං ඔබ අමතමි. වය ධම්මා සංඛාරා සියලු සංස්කාරයෝ නැසී වෙනසී යනවා. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදී වෙන්ට ඒ නිල්වන් net සංගල පිය වුණා. අමා ධර්මයේ ගැලූ මුව මණ්ඩල පිය වුණා. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ශ්‍රී දේහය පිරිනිවන් මංචකී සැතපුණා. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට ආකාසානංචායතනයට විඤ්ඤාණංචායතනයට ආකින්චඤ්ඤායතනයට නේව සංඥානා සංඥායතනයට නිරෝධයට සම්වැදුණ ඇඟ සෙලවෙන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ අඬන්න ගත්තා මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ වදාලා නෑ ආනන්ද තථාගතයන් වහන්සේ නිරෝධයට සම්වැදුණා. නිරෝධයෙන් නැගිටලා නේව සංඥානා සංඥායතනයට ආකින්චඤ්ඤායතනයට විඤ්ඤාණංචායතනයට ආකාසානංචායතනයට හතරවෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට දෙවෙනි ධ්‍යානයට පළවෙනි ධ්‍යානයට ආපහු වැඩම කළා. පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට සම්වැදිලා හතරවෙනි ධ්‍යානයේදී තුන් ලෝකෙට අමා ගඟ වැස්සූ කලාතුරකින් ලෝකෙට පහළ වෙන මේ මිහි මණ්ඩල සලිත කළ ඒ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවී යන ලෙස පිරිනිවන් පාවදාලා
මේ පිරිනිවන් පාවදාළ බුදුරජාණන් වහන්සේගේ දේහය. දිව්‍ය බෙර පැල්ලා ගියා. ලෝකෙ සියලු ගස්වල මල් හැලුණා. සියලු ගස්වල ඵල හැලුණා. මේ මණ්ඩල දෙදුරුම් කෑවා 100,000 වතාවක්. කෙහෙවලු කඩාගෙන දෙවියන් බඹුන් හඬා වැළපුණා. ලෝකේ දහං ඇස අතුරු දහං උඩා. ලෝකේ සුගතයන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ විදිහට මහත් වූ අద్භූත ආශ්චර්ය දේ සිද්ධ වුණා.